friends අපි යන්නේ බඩු ගන්න. ලිෆ්ට් එකෙන් බහින්න කලින් කියා ගන්න හැදුවා. ඔව් හරි කියන ලිෆ්ට් එකෙන් බහින්න කලින් අපි කියන්නේ හැදුවේ. වැඩේ හරි කියන. මොකක් හරි තියෙනවා පිටිපස්සේ. සීන් එකක් අද විලියස් ගාඩන් එකේ. මේකද ආද නෙවෙයි. මොකක්ද? ෆ්ලෝරේ වලට මේ ප්‍රෝග්‍රෑම් එකක් මසපතන එකක් ඕපන් කරා ඊයේද පෙරේදද? ආ. පල්ලෙහා. තමයි හින්දලා කන්නේ. රටක ජද්දි බෑයි ගත්තේ. මොකද හොයන්නේ ඔතන? 150ක් වුණා කරත්තයක් ගන්නනේ. අම්මෝ දිනනවා තියන්නේ. එහෙනම්? ඔව්. ගොඩගෝ. මට බයිනවා මෙයා මගේ බෑග් එකේ කුණු ගොඩක් කියලා. මට අවශ්‍ය නැහැ මේකම තියෙනවා. කොහෙන්ද 150? 150 කිවිංගම් නැත්නම් මොකක්ද නේ තියනවා කිව්වේ? තිබ්බ පොඩයි. 150ක් ඕනේ ඇතුලේ කරත්තේ ගන්න බඩු දාගන්න. ඔව්. 150 නෙවෙයි දැකලා තියෙන මේ රටක ජද්ද දැකලා තියෙන. ඔය කද මන්දා ඔයාලට. ළමයි හලෝ අයිබෝන් අපිට යාළුවාගේ කමුනේ ඉතින් කතා කරා ටිකක් වෙලා 150ක් නේ 710ක් හම්බෙලා තියෙන දැන් ආයෙ හෙව්වා මගේ කුණු ගොඩ ඇස්සේ 150ක් තිබ්බා දැන් අපිට කාට් එකක් ගන්න ඕනේ ඔව් නම් පාර සීතලයි දෙන්නේ. අපි දැන් කාට් එක ගන්න යන්නේ 150ක් දාලා. මගේ බෑග් එකක් දානවා. යා. දැන් අර පාරේ නවත්තලත් මල් ගත්ත දැන් මෙතනිනුත් බලනවා මල්. නිකන් පේන්ට් කරලා වගේ නේ. හා? මේකේ පාට නිකන් පේන්ට් කරලා වගේ රෝස පාටයි ලා නිල් පාට වගේ. ප්ලාස්ටික් එකවයි. නැහැ. හා? ඇත්ත ඒවා. ප්ලාස්ටික්. පිස්සු. සීරියස්ලි කියන්නේ ප්ලාස්ටික්. නැහැ ඒ ෆ්‍රෙෂ් මාල් ප්ලාස්ටික් ඒවා ඔහම වතුර දාලා දෙනවද? ඔව් වතුර දාලා තියෙනවා ප්ලාස්ටික් එක. දන්නේ නැහැ නේ. එන්නේ දාන්න. අරපන්. මොකද්ද? ඇහුන්නේ මට මල් පොකුරක් කරන් දෙන්න. ඇහෙන්නේ මට මල් පොකුරක් කරන් දෙනවද? ඇහෙන්නේ අයියර කාර් එකේ තියෙන මල් පොකුර ඒක දැන් කරවේ යන්නේ. දැන්නේ කැඩුවේ ඒ වුණාට වතුරේ දාලා නෙවෙයිනේ තියෙන්නේ ඉඳ කරවේ. කමන්නේ කැමසල් වල මල් පොකුරක් බලාගෙන යනවා ඔයා වීඩියෝ කරන. එන්නේ යනවා. මොනවාද මේක මේ ටොයිලට් එකට දාන්න. මම දැන් මේ ඩිස්කවුන්ට් දාලා 34 එක 21යි. ඩිස්කවුන්ට් 21 ගන්න. කීයද ඔක? මේක 42යි 99යි. 59 එක 60 එක 128ක් ඩිස්කවුන්ට් දාලා. පෙරෙත් ඒ කියන්නේ පරණ ස්ටොක් එක. ඔව් මම ගොඩක් ඒවා දාලා තියෙනවා. ස්ටොක් අයින් කරනවා මං හිතන්නේ. අවුලක් නැහැ මේකනොත් පිහි දෙනවනේ. පිහි දෙනවා. ඒකනේ. එහෙනම් ඉතින් බය නැතුව ගන්න. දැන් කොහෙද යන්නේ? දැන් යන්න ඕනේ මස් ගන්න පැත්තට. මස් ගන්න කියන්නේ අර පැත්තට එහා පැත්තට යන්න ඕනේ. එළවලු යන්න. යන් එහෙනම්. පොෂන් 9 වල වගේ. මේක ගණන් වැඩි. මේ වගේ තවත් ළමා මානසිකත්වයෙන් ඉන්න ස්වාමි පුරුෂයන් සිටීද? වහාම දැනුම් දෙන්න. මේකත් නෝනේ චිත්‍රා. තාමත් හැමදාමත් මෙහෙතන්ට බඩු ගන්නාම අනිවාර්යයෙන් මෙතනට ඇවිල්ලා බලනවා. මේක මාරු. ඒක මේක වෙනවා 59ක් නේ. නැකල්. මේ බ්‍රෑන්ඩ් එක ගණන් ගන්නේ හොට් පීස් නෙමෙයි මේක. මජෝරේතේ. මේක තිබිලා අර වැඩ කරන්න ආපු එක්කෙනාගේ පුතාට දුන්නවද? ඔව්. පොලිසිය තියෙනවා. කොම්පියර් ස්මාර්ට් එකක් තියෙනවා. කොම්පියර්. ගිනි නිවන හමුදාවේ ඩජියා මේකක් මේ වුණා ඩස්ටර් එකක්. අරක තමයි දුන්නේ. මතකද කළු පාට එක. කළු පාට ඩජියා ලොගාන්න පරණ එක.
ෆ්‍රෙන්ඩ්ස් මෙතන දෙනවා එක එක මේ මොනවාද පොඩි පොඩි ගැජට් අර පැත්ත පෙන්නන්න ඔය නියම මේ බලන්න ෆ්‍රෙන්ඩ්ස් මේක මම ඔයගොල්ලන්ට අරන් පෙන්නන්න මේක සුපිරියක් වුණාද මේ Audi මේ වගේ ගැජට් වලට ආස දෙල්ලම් බඩු වලට ආසද ඔයගොල්ලෝ හයියෙන් කියන්න ඇහෙන්න ඇහෙනවා මේක ට්‍රෑම් එක ඉන්නේ මම හදනවා මගේ මේසේ ලස්සනට ඒවා තියන්න මේකෙන් බජට් අස්තර normal හරිද යන්න ඉවරද යන් මෙතනින් ඉපා මොනවාට මෙතනට කවුද දන්නේ ආවේ එන්න වටේ පිටේ බලන්න දුව කෙලින්ම මස් තියෙන තැන හොටෙලයක් ලේ 9 ළමයි ළමයි 9 මට අර එකක් කරන් දෙන්න ගොඩක් ඒවා ඩිස්කවුන්ට් දාලා මොනවාද කරන් දෙන්න අර ලෙගෝ සෙට් දැන් කිය මේ මේකත් මාරු ලෙගෝ සෙට් එකක් තියෙනවා කීයද මේක 111 යා රුපියල් වලින් බැලුවොත් රුපියල් 6000කටත් වඩා ගන්න කීයක් රුපියල් 6000කටත් වඩා ගන්න අප්පයි 60 ගානේ බැලුවොත් යා එන් මස් ගන්න නැත්තම් තව මොනාහරි ඉල්ලයි මගේ මේක මරුනේ මේ සපත්තුව වැඩි සුපිරියක් නේ කොහෙන්ද නේ කඩන්නේ කඩන තැන වැඩ මේ මෙතන තියෙන කොයි ඇතුලේ මාර ඒවා තමයි හදන්නේ එළවලු කොච්චර ගන්නවද අපි අර වැටුණා බලන්න ඕනේ මට කීයක්ද කියලා මතක නෑ ඉන්න මං ගන්න කඩාගෙන අරන් ගිහිල්ලා ඉතුරු එක තියලා යනවා මේ බෑග් එකකටත් මෙහෙ 7000ක් 10 50 ගන්න 10 එක 10 ඔව් 40ක් වැඩිපුර කියන්නේ 40ක් වැඩිපුර දාලා 40ක් එයාට යනවා 10ක් මට යනවා දැන් ෆ්‍රෙන්ඩ්ස් මෙයා ලුණු ගන්නවා බරටම මෙයාගේ ජීවිතේ වැඩි හරියක් මෙයා කන්නේ ලුණු කියලා දන්නවද ඔයගොල්ලෝ ඇයි ඔයා ගැන කියන්නේ මම මෙයාලුවන්ට ඔයා ඇවිල්ලා චාපා කෙනෙක් ඉන්ද්‍ර චාපාව දන්නවද නෑනේ ඉන්ද්‍ර චාපා කියන්නේ ඉන්ද්‍ර ලුණු රුමේනියානු වලින් චාපා කියන්නේ ලුණු වලටනේ ඔයා ඇවිල්ලා චාපා කෙනෙක් තේරුන්නේ චාපා ඔයා ඇවිල්ලා ලුණු කෙල්ලෙක් ඉන්ද්‍ර කියන්නේ ඉන්ද්‍ර චාපා නම දන්නේ නැද්ද අයියෝ මගේ නම දන්නවා ඔයාගේ නම මොකද්ද කියන්නේ ඇයි කියන්නේ දාන්න ලුණු කියන්නේ ලුණු ගත්තා කවුනාද ගන්න like a pendulum's flight, piano keys. ෆ්‍රෙන්ඩ්ස් බතල කනවද බතල මේ රුමේනියාවේ තියෙන බතල මේක තමයි කැමතිද බතල කන්න බතල ගන්නවද නේ අපි ගන්න හා ඔව් ගන්න ඕනේ You live in the theme. Credit card swipe. ෆ්‍රෙන්ඩ්ස් අපේ ජාතික ආහාරය ගන්න යන්නේ මොනවද මේ පාර ඉප්පු Curtain call registers ring the applause. Chaotic harmony, capitals clause. ඔය මොනවද දෙහිනේ කීයද දෙහිය 788යි දෙහියක ලෙයි බාන් 88යි ලේ එකක් වන්නේ 788ක් වගේ සත නෙමෙයි කියන්නේ බාන් කියලා සත තියෙන්නේ ලංකාවේනේ ඊ ගුරු no you can use sorry ඒක කීයද ඉංගුරුවද ඉංගුරුව එක ලේ 1.4යි ඔය අර පැත්තට ගියත් තමයි පුළුවන් මට ලේසි බඩු ටික දාලා ගන්න ඔය මට දෙන්න මන් දාන්න ඔතන හිඩ මේව කරගන්න එපා බ්ලොක් කරගන්න මේ ඇවිල්ලා බතල එක 6.91යි පරිප්පු එක වෙනවා ලේ 3.12ක් ලේ 3.12යි මේ
මේකට නේ දාන්නේ. ඔව් දැනට දාන්න මම ආයේ මේකට. කැරට් එක වෙනවා 1.61ක්. මේත් පෙපර් එකක් බෙල් පෙපර් එකක්. රතු පාට එක ඒක 5.50ක් වුණා. මේ මොනවාද? මේ කැලිෆෝනියා බෙල් පෙපර් එකක්. ඒක 7.9ක් වුණා. මේක ඇවිල්ලා ලූණු එක 2.53ක් වුණා. මේ ඇවිල්ලා ලූණු කිලෝ 2.49ක් තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔකයි. පොඩි ඩබල් චෙක් එකක් කරනවා ෆ්‍රෙන්ඩ්. ඔක්කොම ස්කෑන් කරන්නේ අපි ෆෝන් එකට ස්කෑන් කරපුවා ඔක්කොම ලේබල් කරලා තියෙනවද කියලා තමයි චෙක් කරන්නේ. මොකද අපි සෙල්ෆ් පේමන්ට් එකෙන් පේ කරන්නේ. එතකොට ෆෝන් එකෙන් තමයි මේ QR කෝඩ් එකක් ආපුවම මෙතන කවුන්ටර් එක කියන්නේ ඔටෝ පේමන්ට් එකක් වෙන කවුන්ටර් එකක් තමයි තියෙන්නේ. ස්කෑන් ඇන්ඩ් ගෝ කියලා. අවුෂාන් එක ඔයගොල්ලෝ දන්නවද සමහරක් වෙලාවට මෙහි ඉන්න අය නම් මේ ඒකේ අවුලක් තිබ්බොත් අපිට ගේට් එකෙන් එළියට යද්දී මේ බීප් එක වදිනවා. එලාම් එක. ඉතින් එහෙම නොවෙන්න තමයි අපි ඩබල් චෙක් එකක් දාන්නේ. මැඩම් මොකද චෙක් එක? හරි. හරිද ඔක්කොම? ඔව්. මේ ඔයිස්ටර් සෝස් එකක් වන්නනේ ඔතනම තියෙන්නේ. මේකද? ඔව්. මම ගහලා තියෙන ඔයිස්ටර් සෝස් කියලා. කීයද ඒක? 17.90යි. 17 යනවා. කෙචප් එක. කෙචප් එක අපි ගන්න මේක. හයින්ස් එක. මේද? ආ? හොට් චිලි එකක් තියෙනවා. එන එක. හොට් චිලි එක ගන්න. පිකාන්ට් හොට් කියලා නේ. එන එක. කීයද ඒක? 12.50යි. මේ තියෙන ලිස්ට් එක ස්කෑන් වුණාද? ඔව්. එන අයියා. ලුණු එකක් ගන්නවා. ලුණු මේ හිමාලයාකද ගන්න? මේක සාමාන්‍ය නෝමල් ලුණු එකක් තියෙනවා මෙතන ගන්න පුළුවන්. ලේ මේක ගත්තොත් ලේ අවුෂාන් එක ගත්තොත් 4.79 මේක දන්නේ අවුෂාන් නෑ මේකේ අවුෂාන් කියලා ගහලා නෑනේ. සමන් මේ තියෙන 14.79 අවුෂාන් එක. කිලෝ එක මෙහෙමත් ගත්තා අවුෂාන් එක මේ පැකට් එක ලේ 4.79. අපි ගත්තේ මේක. හිමාලයා එක හොඳයි කියලා කියනවා. බලමු. ෆ්‍රෙන්ඩ්ස් පිටි එකක් ගන්නවා. පිටි රොටි ගන්න. රොටි ගන්නද මොනවටද පිටි? රොටි වලට නෙවෙයි. එහෙනම් රොටි වලට නෙමෙයි කියන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මට මොනාරි හදන්න. කේක් හදන්න. කීයද පිටි එක? ඒක 2.99. 2.99යි. පැණි කොහෙද තියෙන්නේ දන්නේ නැහැ. පැණිත් මේ හල පහලම ඇති. බලමු. මේ මොනවද විනේතනේ? සලාතද විනේත. මේක මාරම රහයි යාළුවනේ. මේක මේ මොකද්ද වම්බටු වලින් හදන එකක්. අපි try කරලා තියෙනවා මාරම රහයි. මම ආසම එකක්. නිකන් පාන් එක්ක උනත් කන්න පුළුවන්. මේක හදන්නේ ඇවිල්ලා මේ වම්බටු එක ග්‍රිල් කරනවා. කියන්නේ අපිට ඕනේ නම් මම හිතන්නේ පුච්ච ගන්නත් පුළුවන්. කියන්නේ ලිපේ තියලා පුච්චන්නත් පුළුවන්. මේ පුච්චලා ඊට පස්සේ ඒකේ උඩ පොතු ටික යවලා ඒක පොඩි කරලා බ්ලෙන්ඩ් කරලා වගේ අරගෙන මේ වම්බටු එක ඊට පස්සේ ඒකට මොන හරි ඒකේ වම්බටු එකේ මදේනේ. පොතු ටික ඇරලා. පොතු ටික නෙමෙයි පොතු ටික ඇරලා පොතු ටික ගන්න බෑනේ කොහොමද. ඒකට අවශ්‍ය සමහර ස්පයිසස් එහෙම දාලා මේ නිකන් පොඩි කරලා ගන්න ස්පයිසස් විතරනේ දාන්නේ. සමහරක් අය නායකට චූටියට ලුණු කපලක් දානවා. එතකොටත් මාර ටේස්ට් එකක් එනවා. ඕනනම් ගම්බිරි සුද්දෙන් මේක අපිට හදනවා. ඔව් සැරට අනු හදා ගන්න පුළුවන්. නමුත් මෙහි අය ගොඩක් සැර දාන්නේ. නිකන් මේ වම්බටු එක විතරයි බ්ලෙන්ඩ් කරලා වගේ ගන්න. පාන් එක්ක රොටි එක්ක වගේ ගන්න කිසි. නියමයිනේ. ඒ කියන්නේ සකෝස්කානේ. සකෝස්කා. සකෝස්කා කියන ඉන්ග්‍රීඩියන්ට් මොනවද කියලා මම හරියට දන්නේ නැහැ. සකෝස්කා මොනවද දන්නේ? ෆ්‍රෙන්ඩ්ස් අපිට ඊළඟට තියෙන්නේ මස් ගන්න. මස් මොනවද තියෙයිද දන්නේ නැහැ. අපි හරක් මස්, ඌරු මස්, කුකුල් මස් තුනෙන්ම ගන්නවා. රැක් එකේ හැටියට නම් ඔක්කොම ටික තියෙනවා. බලමු අපි ගිහිල්ලා. බලන්න ෆ්‍රෙන්ඩ්ස් මේ මාළුන්ට දෙනවා ෂොට් එක මොණි කියලා මේක ඉල්ලුවොත් ඒගොල්ලෝ මේ බිලෙම ෆ්‍රෙෂ් මාළුව අරගෙන දෙනවා. මඩුව ඉන්නවා. අඩේ මඩු මාළු. මඩ්ඩා ඉන්නවා. මාළු.
Shepa iko cucito. Da. Prende tot. Da. E normal, da? Mulțumesc. Și mai tau? නෝ අත Atât. Mulțumesc. Da. අපි ගත්තා ඌරු මස් එකක් කිලෝ 1යි 2 ග්‍රෑම් 202ක් තියෙනවා. ලේ 36යි 5ක්. උනා. ඔයා මේ ස්කෑන් එකට දාගත්තද? ෆ්‍රෙන්ච් අපි ඇවිල්ලා ඉන්නේ කුකුල් මස් ගන්න. මේක ඇවිල්ලා මොකද්ද? මෙලි බොට්ට නෑ. මේක ඇවිල්ලා හાર્ට් එක. මොනද මේ කුකුලගේ හાર્ට් එක මෙතන ගහලා තියෙනවා. කො ගහලා තියෙනවද? ඔව් මේ ඉනිමෙදි පුයි. පිපෝතේෂී ඉනිමෙදි පුයි මේ බොක්ක වගේ කෑල්ලකුත් තියෙනවා. මේ කාලේ නැත්තම් කාලා බලන්න ආස හිටියි. නේ. මේක රහයි. මම ලංකාවේදී එහෙම ලොකුට කාලේ නෑ. නමුත් මෙහි ඇවිල්ලා මේක සුපිරි. මේක ඩෙබල් දාපුවම අම්මා මාරු. ඔකේ එකක් වෙන්නේ කීයද? මේකේ තියෙනවා 18යි නේ. 18යි 99. කිලෝ එක 18යි 99. මෙතන කිලෝ එකක් නේ ග්‍රෑම් 638යි තියෙන්නේ. ඒ කියන්නේ 12යි 12ක් වෙන්නේ නේ. මේක 14යි 85යි. මේ ග්‍රෑම් 782ක් තියෙනවා. තව මොනවද ගන්න තියෙන්නේ අපිට? හරක් මස් නෑ හරක් මස් ඉවරයි. ඔය චිකන් එකක් ගමු වෙන. ෆ්‍රෙන්ඩ්ස් අපි ආවා කොකොරීකෝ ගන්න. කොකොරීකෝ මේ ඇවිල්ලා අඬු එක තියෙන්නේ. ඩ්‍රම් ස්ටික් කීයද වෙන්නේ? කිලෝ එක 15.99යි. කිලෝ එකයි ග්‍රෑම් 320ක් තියෙනවා. 101යි 711යි. හරක් මස් පැක් කරපු එක හම්බුණා. ලූස් නෑ ගන්න අද. මේ හරක් මස් පැක් කරපු එක නම් ටිකක් ගන්න. ෆරෝස් කියන්නේ කටු නැති එක මන්සාත් කියන්නේ හරක් මස් එක 31යි 30ක් වෙනවා. ග්‍රෑම් 505ක් තියෙන්නේ. මොකද කියන්නේ ගන්නවද? ඔව් මේ ගන්නවා එහෙනම් ගමු. ස්කෑන් කරාද? නැවත පොඩි චෙක් එකක් යනවා අපි. චෙක් එකක් නෙමෙයි මේක පිළිවෙලකට දාගන්න. පිළිවෙලට තියෙන චෙක් එකක් යන්නේ මේ. අජු එකක් ගත්තා. ලේ 20යි 10ද? ලේ 20යි 10යි. කජුත් හොඳයි. නිකන් ඉන්නවට කන්න. ඔයා මොනවාටද කජු ගන්නෙ? නිකන් ඉඳි කන්න. බොරු කියන්නේ බා. ඈ? බොරු කියන්නේ මොනවා හරි හදන්නේ නේ? නෑ. මේ අදහසක් නෑ අදහසක් ආවොත්. Shopping bag swinging like a pin. සෝවියට් එක කීයදනේ 8යි 14යිද? දැන් මේ බන් ගහලා තියෙන්නේ. 8යි 14යි නේ. 8යි 99. ආ උදා 8යි 14යි. 14 යනවා නේ. කීයද ගාබේජ් බෑග් එක? 5යි 35යි. චූටි එක. මේක ලීටර් කීයද අපි ගත්තේ? ලීටර් කීයද ගත්තේ අපි? එහෙනම් මතක නෑ. Bandstands blasting the big brass parade. දැන් අපිට තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් කිරි එකක් ගන්න ඕනේ, බිත්තර ගන්න ඕනේ. තව මොනවද තියෙන්නේ? පැණි එකක් ගන්න ඕනේ. තව මොනවද ගන්න ඕනේ? ලීලී මේක තියලා මේ මේකනේ හොඳ. ෆර්නිචර්ස් පේ දාන්න. ඔය ගහලා තියෙන ෆර්නිචර්ස්. ඔය තියෙන ලෙම් කියලා ගහලා. ලෙම් කියලා ගහලා තියෙන එක මේ ෆර්නිචර්ස් පේ දාන්න ඕනේ. ඔය තියෙන්නේ. ඇලෝවෙරා සුවඳ තියෙන්නේ. ඔය එක්ස්පර්ට් කාරේ ලෙම් ගහලා තියෙනවා. ඒක ටොරොන්ටෝ එකට යටින්. දැක්කද ගහලා තියෙනවා? නෑ. ඔය ගහලා තියෙන්නේ යන්නේ. නා මේ තියෙන එක්ස්පර්ට් කාරේ. එක්ස්පර්ට් කාරේ ලෙම්. ෆ්‍රෙන්ඩ්ස් මෙතන පැණි තියෙනවා. අපිට පැණි එකකුත් ඕනේ මේ. ඔයා මොකක්ද ගන්නේ මේ අවුෂාන් එක පැණි එක ගන්නවද? අවුෂාන් පැණි. ඔව්. මේකද? ඔව්. නැත්නම් මේකක් තියෙනවා 11යි ගානකටත් තියෙනවා. මම අර රුපියල් එකක් ගන්න කියලා බලන්න. ඒකත් හොඳයි. ලේ 20යි ඒක. මේකනේ. උඩ තියෙනවා. ගන්නව නම් ගන්න. අමාරුද අර ගන්න. The big brass parade, sneakers on the marble, tap dance of spin, groove in the aisles, this rhythm won't end. Bassline stomping, carts hit the floor. bitter.
36යි. 36ක් වෙලාද? මොකද කරන්නේ? එකක් හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් 27ට. කිරි දෙකක් ගත්තා. කිරිය කීයදනේ? අදන 10. 3.5 එක ගත්තා. 5.99. කිරි එකක් 5.99යි. දැන් යාළුවනේ අපි පේමන්ට් එක කරන්න යන්නේ මේ ස්කෑන් ඇන්ඩ් ගෝ කියන එකට. මේ අපි බලමු QR කෝඩ් එක අරගෙන ෆෝන් එකට මේ ගෙවන්නේ කොහොමද කියලා. එකන ස්කෑන් කරපු ගමන් දැන් ඩිස්ප්ලේ එකේ වැටෙනවා අපි ගත්ත බඩු ලිස්ට් එක. අපි 391.75ක බඩුව අරන් තියනවා නේද? මෙතනින් පුළුවන් ඔයගොල්ලන්ට ඉංග්‍රීසි වලට දාගන්න. එතකොට ඔක්කොම කාඩ් එකෙන් ඔව් කාඩ් එකෙන් පේමන්ට් එක. ඔයාගේ කාඩ් එකෙන් අපි කාඩ් එකෙන් පේමන්ට් එක කරන්න යන්නේ. කාඩ් එක මෙතන තියලා පේමන්ට් එක කර හැකියි. දැන් මේ අපිට බිල ගත්තා ෆ්‍රෙන්ඩ්ස්. රයිටෝ බිලේ තියෙනවා බාකෝඩ් එක තිබ්බම තමයි ගේට්ටුව ඇරෙන්නේ. ගේට්ටුව ඇරුණා අපි ගියා. හරිනේ. දැන් කෙලිම ගෙදරද? අපි මේක අරහෙන් ආව ඉස්සරහින්. යා. ෆ්‍රෙන්ඩ්ස් අපි මෙතනින් vlog එක ඉවර කරනවා. අපි බඩු ටික ගත්තා. දැන් අපි යන්න ඕනේ කාර් එක තියෙන තැනට පාකින් එකට. පහලට බහින්න ඕනේ. එහෙනම් අපි යමු ගෙදර. ඔව් මම දාලා නම් මේ කොහෙන්ද දැන් දාන්න තියෙන්නේ. දාන්න තැන් නෑ මේකේ. අය උඩහට යනවා. ෆ්‍රෙන්ඩ්ස් මට ආයෙත් නුණා මේ මෝල් එකට මේ මගේ කාඩ් එක දාන්න. පල්ලෙහා කොහෙවත් තිබෙන කාඩ් එක දාන්න තැන. ඉතින් මම ආයෙ උඩට ආවා.